හයි යාළුවනේ ඔන්න ඉතින් අදත් තව ඔයාලට වීඩියෝ එකක් අරගෙන මගේ යාළුවනේ පොඩි ගල් කැල්ලක් ගැන කියලා දෙන්න. මේ ගල කියන්න කලින් හැමදාම කියනවාගේ මුලින්ම කියන්නම් කරදරයක් කියලා හිතන්න එපා. අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න කතා කරන්න. අඩුම මුදලට ඔයාලට මගේම පතල් වල ගල් ගන්න පුළුවන් යාළුවනේ. ඒ වගේම පිටරට මගේ යාළුවෝ ඉන්නම් කතා කරන්න. ඔයාලා ඉන්න ඕනම රටකට ගල් එවනවා පොඩ්ඩක් කටහඬ පැටලෙනවා පොඩ්ඩක් මහන්සි ගතිය වැඩි. මුලින්ම කියන්නම් ගල් බලා ගන්න ගොඩක් මිනිස්සු මට දානවා. ඒ වගේම මේ ළඟදිත් ඊයේත් බැනලා අමුතිත්ත කුහුමරපෙන් බැනලා මට මැසේජ් දාලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි හරියට කියනවා නම් අර වතුර ගාලා පොල් තෙල් ගාලා එහෙම දාද්දි ගල් වල කියන්න බෑ. ෆෝන් පෑෂරේට දාලා උඩ තියලා ටෝච් එකකට අල්ලලා දාද්දි ඒක කියන්න බෑ. මං එයාට කිව්වෙත් යාළුවනේ මට නම්බර් එක දාලා මෙව කරන්න පුළුවන්. මට මිනිස්සුත් එක්ක මරා ගන්න බෑ. මං එහෙම කරන්නේ ඔයාලා වෙනුවෙන් මේක කරන්නේ. දන්නේ නැති මිනිස්සු වෙනුවෙන් මං මේක කරන්නේ. එහෙම වැඩ කරන්න එපා. මං එයාට නීතිය කොහොමද ක්‍රියාත්මක කරනවා. ඔය කියපු අම්මා මතක් කරලා හොඳටම අම්මා මතක් කරලා මේ බැන්නේ දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා. ඒ ෆෝන් නම්බර් ඔක්කොම තියාගෙන ඉන්නේ. ඔයාලා වෙනුවෙන් මේ කැප වෙලා මගේ කාලේ කැප කරලා තමයි ඔයාලට කියලා දෙන්නේ. අර ඉල්ලන විදියට ඒ විදියට දාන්නේ යාළුවනේ. මම මෙව කරන ඒ වගේ මීහරක් ඉන්නවා. ගල් බලා ගන්න කට්ටියට විශේෂයෙන් කිව්වේ දෙයක් කියද්දී මේ විදිහට කරලා දාන්න. එතකොට ඔයාලට හරියටම ගල කියනවා. මේ ගල යාළුවනේ පිං සපාය ගලක් බලන්න. මේක ලෝ ක්ලීන් කැපෙන ගලක් යාළුවනේ. උඩ බලන්න පළුදු අඩු ගලක් යාළුවනේ. මේ කැරට් පහක් තියෙනවා. 5යි පොයින්ට් දෙකක් තියෙනවා. මේකත් ඔයාලට අඩු ගානට ගන්න පුළුවන්. මේ තියෙන්නේ පිං සපාය. රෝස පාට ගතිය අඩුයි බලන්න පර්පල් කියලාත් හිතයි. මේක පිංක් ගතිය දෙන මේ පෑෂර් එකට පොඩ්ඩක් පාට වෙනස් වෙනවා. මේ උඩ තියෙන පිට පළුද්දක් ඒක ගෑවෙන කට්ටන් පොල්ස් ගල ගද්දි මේ කැරට් දෙකමාරක ගලක් ගන්න පුළුවන්. මස තියෙනවා. මේ බලන්න මස තියෙනවා හොඳට. මේක පිං සපය බලලා ඉගෙන ගන්න. ඔයාලා දන්නේ නැති ඕනම දෙයක් තියෙනවා නම් මට WhatsApp එකට දාන්න. මම ඔයාලට බලලා කියන්නම් ඕනම වෙලාවකට යාළුවනේ. මම ඒ කියන්නේ ගොඩක් බිසි. මගේ පතල් 30ක් 40ක් තියෙන ඉතින් ගොඩක් බිසි. ඉතින් මට පුළුවන් වෙලාවට බලලා කියනවා. අනිවාර්යෙන් මම ඔයාලට රිප්ලයි දානවා. ඒකෙන්ද අනිවාර්යෙන් දාන්න. නෝමල් කෝල් ගත්තොත් මිස් කෝල් එක දැක්කොත් මම අනිවාර්යෙන් කෝල් බෑක් කරනවා. WhatsApp එකට හරි මැසේජ් එකක් දාලා තියන්න. මම බලලා ඔයාලට කියන්න. මේ ගලේ නම නැචරල් පිංක් සපාය. ඒ කියන්නේ රෝස පාට මැනික්. මේක පර්පල් වගේ ඔයාලට පේන්නේ. මේක පිංක්. මේක පෑෂර් එකත් එක්ක තමා ගොඩක් කලර් එක වෙනස් වෙලා තියෙන්නේ. බලන්න මේක ලෝ ක්ලීන්. මේ වගේ ගල් සාමාන්‍යයෙන් ලොකු මිලකට යනවා. ඉතින් මම එච්චර ගණන් වලට දෙන්නේ නැහැ. ගොඩක් අඩු දෙන්නේ. මම අර මුලින් කියනවා වගේම ලක්ෂයට යනවා නම් මම 50000ට දෙන්නේ. ඉතින් නැති බිරි මිනිස්සුනේ මට කතා කරන්නේ ඇත්ත කතාව. නැති බැරි මිනිස්සු අලුතෙන් පටන් ගන්න කට්ටිය කතා කරන්නේ. ඉතින් ඔයාලා වෙනුවෙන් තමයි මේක කරන්නේ. අර ගල් බලා ගන්න කට්ටියන්ටත් ඒකයි කියන්නේ. ගොඩක් කට්ටියම නෙමෙයි 100ට 5ක් විතර තමයි ওই වැඩේ කරන්නේ. ඉතින් අපෙන් බලා ගන්න ඕනේ නැත්නම් දාන්න නැතුව ඉන්න ඕනේ. එක්ක සර්ටිෆිකේට් එකක් දාන්න ඕනේ. ඒ වගේ ගොම් මීහරක් ඉන්නවා. මට ඕන නම්බරේ දාන්නත් පුළුවන්. මගේ යාළුවෝ ඉන්න ඕන තරම් ලෝක වටේ. ඉතින් එයාලට බලන්න පුළුවන්. බලලා එයාලට කතා කරනවා. ඒ කට්ටියම ඉතින් ඒ කට්ටියෙන් ගැන බලයි. එයාලට කොහොමත් පැමිණිලි දාලා තියෙන්නේ. එයාලා හෙට අනිද්දා ගෙනල්ලා එයාලට පොඩ්ඩක් කියලා දෙනවා මොකද්ද මේ தත්ත්වය කියලා. ඉතින් මගේ අම්මා මතක් කරන්න ඕනේ නෑනේ යාළුවනේ. ඇත්ත කතාව මගේ අම්මා මතක් කරන්න ඕනේ. ඒකයි. මේ දෙයක් කියලා දෙද්දි ඒක අහගෙන දෙයක් කරගන්න කට්ටියන්ට තමයි මම මේ ගැන කියලා දෙන්නේ. මේකේ පොඩි බලන්න මේක පුච්චලා පාඩ ගන්නත් පුළුවන්, වැඩි කරගන්න පුළුවන්. ගෙවුඩ ගතියකුත් තියෙනවා මේ ගලේ. ඉතින් මේ ගල උනත් ඔයාලා මිලදී ගන්නවා. අනික කට්ටන් පොලිස් ගන්නේ කොහෙද කියලා අහනවා. ඒ ඔක්කොම ගන්නේ ගාල්ලා මාතර බේරුවල නිගම්බෝ. ඔයාලට රෆ් එකෙන් අරන් වික්කත් මගෙන් ගල් රෆ් එකෙන් අරන් වික්කත් ඔයාලට ලාභයක් ගන්න පුළුවන් යාළුවනේ. ඒ වගේම මේ ඕනම දෙයක් දැනගන්න ඉල්ලමක් ගැන බලා ගන්න ඕනම දෙයක් තියෙනවා නම් කතා කරන්න. මම ඔයාලට අනිවාර්යෙන් කියලා දෙනවා. එහෙනම් බුදු සරණයි, ජය වේවා.